මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුයෙකුට විඳින්න පුළුවන් උපරිම ගණයේ වේදනාව නැතර එකක්. එතකොට සාමාන්‍යයෙන් පිරිමි කියන්නේ ටිකක් රළු පරළු කෙනෙක් වුණාට වේදනාව ඉදිරියේ පිරිමින් සමහරවිට ඊටාම මුදු මොලොක් අය වෙනවා. මම හිතන්නේ නෑ කාන්තාවක් ප්‍රසූතයේ වෙලාවේදී ඒ දරන වේදනාව පිරිමියෙකුට දරන්න පුළුවන් වෙයි කියලා. ඒක බැරි වෙනවා අනිවාර්යෙන්ම. මොකද ඒකට මම තව කරුණු ටික එකතු කරන්නම්. දැන් ඔයා හිතන්න කාන්තාවකගේ සංවේදීම ස්ථාන අතරින් ඉහළම සංවේදීතාවක් දරනවා තනපොඩු ඊළඟට යෝනි මාර්ගය. ඔයා දන්නවද ප්‍රසූතියේ වෙලාවේදී දරුවා එළියට එනකොට ඒ යෝනි විවරය ඒකට ප්‍රමාණවත් නැත්නම් හිරිවැටීමකින් තොරව යෝනි මාර්ගයේ කැපීමකට ලක් කරනවා සමහර අවස්ථාවල. ශනිකව කපනවා. ඒතර ඒ වේදනාව ගැන ඔයා හිතන්න. අතිශය සංවේදී ස්ථානයක යොදන ඍජු කැපුමක්. ලේ ගුලි පිටින් ඉන්නේ ඉතින් කෙලින්ම. හරි ලේ ගොඩක්. එතකොට හැබැයි මල්ලි එහෙම වෙලත් දරුවා ඉපදුනාට පස්සේ ඒ කාන්තාව hina වෙනවා. දරුවාගේ මූණ දිහා බලලා hina වෙනවා. දවස් ගාණක් යනකම් අර කැපුම් තුවාලෙන් ලේනවා. ඒකේ වේදනාව දැනෙනවා. හැබැයි දරුවට කිරි දෙනවනේ. ඒ වගකීම් පැහැර හරින්නේ නැහනේ. දරුවා ඇහැරෙන වෙලාවට ඇහැරෙනවනේ. නිදි නැහනේ. මම හිතන්නේ කොහොමත් පිරිමි කෙනෙකුට ඒ කාන්තාවේ පරිද්දෙන් අම්මෙක් විදිහට කරන කැපකිරීම පිරිමියෙකුට කරන්න අමාරු වෙයි. පිරිමියා කරන්නේ පිරිමියාට කරන්න පුළුවන් කැපකිරීමයි. ඒක කාන්තාවකට අමාරු වෙන්න පුළුවන් සමහරට. හැබැයි කාන්තාවක් කරන කැපකිරීම ගැන පිරිමියෙකුට හිතන්න අමාරුයි. කරන්න අමාරුයි.